රෝලිං ඇක්ෂන් නේද? හරි. අද අපි කතා කරන්න යන්නේ ඇයි YouTubersලා bad friends වෙන්නේ කියලා. ඒ කියන්නේ why YouTubers are bad friends කියන මාතෘකාව සම්බන්ධව. එහෙනම් අද බලමු ඒ ඇයි කියන්නේ. කාරණා කීපයක් තියෙනවා YouTuber කෙනෙක් bad friend කෙනෙක් වෙන්න හේතු වෙන. හරිද? පළවෙනි එක තමයි වීඩියෝ වල consistency එක තියාගන්නේ නැති එක. දෙවෙනි එක තමයි quality content එක තමන්ගේ view-ට නොදී සිටීම. තුන්වෙනි දේ තමයි content එක ඇතුලේ තියෙන හරය නැත්තම් පණිවිඩය හරියාකාරව deliver කරන්නේ නැති එක. හතරවෙනි කාරණාව තමයි viewer-ගේ time එක value කරන්නේ නැති එක. පස්වෙනි කාරණාව තමයි ඒක නැති එක. හරි, පස්වෙනි කාරණාවන්නේ හතරයි තියෙන්නේ. හරි, අපි දැන් කතා කරමු consistency සම්බන්ධව. consistency කියන දේ ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු. මොකද consistency කියන දේ අපි ගොඩක් වෙලාවට කට්ටියට කිව්වට consistency කියන එක ගැන තියෙන අදහස චුට්ටක් විතර වෙනස් විදියට තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ consistency කියන්නේ මේ එක දිගට non stop වැඩ කිරීම නැත්තම් පක්කරි කරන දේ අර එක දිගට කරගෙන යනවා කියලා. හරියට අර කොටා මැරතන් එක දුවනවා වගේ. ඉතින් consistency කියන්නේ ඔයා සතියට වීඩියෝස් දෙකක් දානවා නම් අනිවාර්යෙන් ඔයා සතියට වීඩියෝස් දෙකක් දාන එක. consistency කියන්නේ ඔයා පොතක් කියවනවා ඒක සතියට ඔයා දවස් 3ක් වෙන් කරලා තිනවා පොතක් කියවන්න. නැත්තම් සතියට පැය 6ක් ඔයා පොත් කියවනවා කියලා ඔයා වෙන් කරගෙන තිනවා. ඒක ඔයා පැය දෙක අනිවාර්යෙන්ම සතියේ දවස් 3කට බෙදලා ඔයා ඒ පොත කියවනවා. ඉතින් consistency කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා දාගත්ත time period එක ඔයා අනිවාර්යෙන් ඒ දේ සිදු කිරීම තමයි consistency කියන්නේ. ඔයා bad YouTuber කෙනෙක් නම් නැත්නම් content creator කෙනෙක් නම් ඔයාට මේ consistency එක නැතුව ඔයාගේ audience එක grow කරගන්න බෑ. ඉතින් මට තියෙන experience එක තමයි consistency එක නැතිකම. ඉතින් consistency එක නැතිවීම තුලින් මම දැක්ක මගේ channel එකේ growth එක ගොඩක්ම අඩු වෙනවා. ඉතින් videos දාන්නේ නැත්නම් හරියට කාලවකවානුවකට ඔයාට audience එක grow කරගන්න වෙන්නේ. මේක viewer කෙනෙක් හැටියට කොහමද බලපාන්නේ? ඒකදී මෙන්න මේකයි වැදගත්ම දේ. ඔයා viewer කෙනෙක් නම් ඔයා බලාපොරොත්තු වෙනවා ඔයා බලන channel එකෙන් ඉදිරියේදී videos එක දිගට හෝ කොහොම හරි consistency එකක් තියාගෙන videos ඔයාලට බලන්න upload කරයි කියලා. ඉතින් ඔයාලා යම් vibe එකක් යම් විදිහේ දෙයකටනේ මෙතනට set වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔයා මෙතනින් educate වෙනවා නම් නැත්තම් ඔයාට මේ තියෙන background එක හරි ලස්සනයි නම් ඔයාලා මෙතන රැඳෙනවා. ඉතින් ඒ රැඳීම තුල ඔයාලා කරන් ඔයාලගේ කාලය මෙතනට වැය කරලා ඔයාලා අපෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කාරණාව අපි එහෙම්ම ගෙන්නගෙන යන්නේ දෙවැනි කාරණාවට. ඒ කියන්නේ කාලය සම්බන්ධව. ඉතින් කාලය කියන්නේ සෑහෙන වටින දෙයක්. එහෙනම් දෙවැනි කතන්දරේ තමයි මෙන්න මේ time එක value කරන එක. ඉතින් හොඳ YouTuber කෙනෙක් නම් viewerගේ time එක ගොඩක් value කරනවා අය. ඒ විදිහට ඔයාගේ time එක value කරන්න YouTuber කෙනෙක් හෝ ඒක content creator කෙනෙක් හෝ social media content creator කෙනෙක් හෝ මම දැන් ඔක්කොම කියන්නේ නැහැ ඊළඟ කොටස්වලදී. නමුත් content creator කෙනෙක් විදිහට පොදුවේ ඔයාලා ඔයාගේ viewerගේ time එක value කළ යුතුමයි. It is a must. හරිද? මොකද time එක කියන්නේ හැමෝටම වටින දෙයක්. ඒක නිසා තමයි අර කාලය රන් හා සමානයි කියලා කියන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරමු ඒ වගේම කරන අසාධාරණයක් තියෙනවා තුන්වෙනියට. ඉතින් ඒ තුන්වෙනි කාරණාව තමයි ඔයාලට හරියට පණිවිඩයක් දෙන්නේ නැති එක. දැන් ඔයාලා බලන්නේ මොකද්ද මේ පණිවිඩය කියලා. ඉතින් අපි content creatorsලා හැටියට අපේ වීඩියෝ එකක් තුල අපි ඔයාලට හැමතිස්සම යම් එක හෝ පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක අපි ස්ක්‍රිප්ට් එක තුලින් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒක හොඳ ස්ක්‍රිප්ට් එකක් හදනවා. ඉතින් හොඳ ස්ක්‍රිප්ට් එකක් හදලා තමයි අපි මේ ඔයාලට වීඩියෝස් කරන්නේ. ඉතින් සමහර කට්ටිය ඉන්නවා ෆ්‍රී ස්ටයිල් එකේ වීඩියෝස් කරනවා. සමහර කට්ටිය ඉන්නවා ප්ලෑන් කරලා වීඩියෝස් කරනවා. ඉතින් ඒ කොහොම වුණත් ඔයාලට සමාජයට ඔයාලා සමාජයක් නේ මෙතන එළියේ අපි ඔඩියන්ස් එකක් කියන්නේ මුළු සමාජයකටනේ අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ සමාජය තුල ඉන්න ඕනම කෙනෙක්ට අපේ මේ වීඩියෝස් බලලා යම් දෙයක් ගන්න පුළුවන්. ඒක දැනුමක් හෝ ඒක එක්ස්පීරියන්ස් එකක් හෝ ওই විදිහට ඔයාලට යම්කිසි මැසේජ් එකක් ඔයාලට අපිට සමාජගත කරන්න පුළුවන් මේ කන්ටෙන්ට් එකක් කරා. ඉතින් ඒක නිසා අපි හැමතිස්සම කන්ටෙන්ට් ක්‍රියේටර්ස් විදිහට අනිවාර්යෙන් ඔයාලට දෙන්න ඕනේ මොකද්ද? හොඳ පණිවිඩයක්. ඉතින් බෑඩ් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ වගේ පණිවිඩයක් සමාජගත නොකිරීමෙන්. එහෙනම් අපි යමු ඊළඟ කාරණාවට. ඒක තමයි
content quality එක. ඉතින් content quality එක ඔයාලට හොඳට දෙන්න ඕනේ. ඔයාලා YouTube එකේ social media වල වීඩියෝ එකක් බලනවා නම්, ඒ කියන්නේ ඔයා viewer කෙනෙක් නම් ඔයාලට quality content එකක් සැපයීම අපි content creators ලා හැටියට අපේ වගකීම. ඉතින් මෙන්න මේ content එක quality එකට හදන එක සම්බන්ධව කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ quality content එකක් හදන්න අපිට දෙවිදිහකට පුළුවන්. ඉතින් මෙන්න මේ quality content හදන පළවෙනි විදිය තමයි script එක ගොඩක් හොඳට script කරන එක. ඒ කියන්නේ script එක හොඳට ලියන එක තමයි පළවෙනි quality content එකක අපිට කරන්න පුළුවන් වෙන දේ. ඒ කියන්නේ content එක quality කරනවා නම් අපිට පුළුවන් script එක quality කරන්න. script එක quality කරපුව ගමන් අපේ content එක quality වෙනවා. හරිද? ඉතින් එන්න ඒක නිසා ඔයා content creator කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඔයාගේ script එක ගාන්ට time එකකට ලස්සනට හදන්න. ඒක ඇතුලේ ලස්සනට දේවල් ඔබවලා ලස්සන පණිවිඩ ඔබවලා ලස්සනට හදන්න. හරිද? ඉතින් ඒකෙම දෙවෙනි කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ quality content එක කොටස් දෙකයි. එකක් තමයි script එක quality කරන එක. අනිත් එක තමයි visuals quality කරන එක. ඉතින් මෙන්න මේ script එක quality කරනවත් එක්ක මේ visual උත් quality කිරීම තුලින් සෑහෙන ලස්සන quality content එකක් එළියට දාන්න පුළුවන්. ඉතින් visuals quality කරනවා කියන්නේ මොකද්ද? ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ video quality එක up කරන්න. ඒ කියන්නේ ඔයාගේ phone එකේ 4K video කරන්න පුළුවන් නම් 4K video කරන්න. ඔයාගේ camera එකේ 8K video කරන්න පුළුවන් නම් 8K video කරන්න. ඔයාලට පුළුවන් නම් තියෙන සුපිරි camera එකක් use කරලා video හදන්න මොකක් හරි හැකියාවක් තියෙනවා නම් ඒක කරන්න. හරිද? ඔයාලා B-rolls ගන්නකොට ඒ වගේ හොඳ ලස්සන lighting condition එකක් ඇතුළත videos කරලා ඒව B-rolls විදිහට use කරන්න. ඒ rolls ගන්නකොට මේ විදිහට ගන්න. ඉතින් මේ වගේ කරුණු කාරණා රැසකින් ඔයාලට පුළුවන් ඔයාලගේ visuals ලස්සන කරන්න. ඉතින් ඒත් එක්කම audio කියන දේත් වෙනවා. ඔයාලට පුළුවන් audiot ඒ වගේම edit එකේදී ලස්සන කරලා හො ඔයාලට පුළුවන් ඒකත් ඒ විදිහට අහන්න තරසොන්න. මේක friend කියන කෑල්ල මම යොදා ගන්න හේතුවත් මම දැන් පොඩ්ඩක් කියන්න. friend කියන කෑල්ල ගොඩක් වෙලාවට මම use කරේ. මොකද අපි YouTube content creators ලා හැටියට අපි ඔයාලත් එක්ක මේ build up කරගන්නේ නිකන් subscriber, viewer, content creator කියන මේක නෙවෙයි. ඒ සම්බන්ධතාවය නෙවෙයි. අපි ඔයාලත් එක්ක නොදැනුවත්ම හෝ දැනුවත්ම අපි කරන්නේ ඔයාලගේ friend කෙනෙක් වීම. කියන්නේ ඔයාලගේ යාළුවෙක් වීම තමයි අපි මේ නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ විදියට සිද්ධ කරන්නේ. ඉතින් ඒක තමයි මෙතන ගොඩ නැගෙන අපි build up කරගන්නේ හොඳ friendship එකක්. ඉතින් ඔයාලත් මේ විදියට බලන YouTube channels ඇති. ඔයාලා හැමදාම වීඩියෝ එකක් වැටේ කියලා බලාගෙන ඉන්න YouTube channels ඇති. ඉතින් ඒක නිසා ඔයාලට මේ YouTube එක ඇතුලේ හෝ social media ඇතුලේ ඔයාලා නොදැනුවත්ම ඔයාලා build up කරගන්නේ friendship එකක් කියන එක මේ වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති. ඉතින් අද වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම අදහසක් පහලින් කමෙන්ට් කරන්න. මොකද මේ වීඩියෝ එක හැදුවේ content creators ලට සහ මේක හැදුවේ viewers ලට. නැත්තම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක හැදුවේ. මේකෙන් ඔයාලට viewer කෙනෙක් වුණත් ඔයාලා content creator කෙනෙක් වුණත් ඒක අදාළ නැහැ. ඔය දෙගොල්ලන්ටම තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් මේක මේ යාළුවෝ කොහෙන්වත් මේ ඉදිරිපත් කරපු දේවල් ටිකක් නෙමෙයි. මේක මම්ම අත්දැකලා මගේ අත්දැකීමෙන් හදපු කරුණු හතරක්. මම හිතන්නේ මේ experience එක තුලින් ගෙනාපු මේ වීඩියෝ ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ අපේ channel එකට subscribe කරන්න. ඉසෝබ්‍රෝ channel එක subscribe කරලා ඔයාලට පුළුවන් bell notification icon එක දාගන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස පහලින් comment කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලා හොඳ viewer කෙනෙක් නම් ඔයා හොඳ content creator කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න. ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ගත්තා නම් ඒත් එක්කම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න ඔයාලගේ යාළුවොන් එක්ක. එතකොට ඔයාලගේ content create කරන යාළුවෝ ඉන්නවා නම් එයාලටත් share කරන්න. එහෙනම් ඔයාලා මොන හරි මගේ post එකක් හෝ මේ වීඩියෝ එකේ link එක හෝ share කරනවා නම් මම අනිවාර්යෙන් tag කරන්න. මගේ profiles පහළ description එකේ දාලා තියෙනවා. එහෙනම් අපි තවත් එක interesting video එකකින් හමු වෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් එක interesting video එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.